ආයුබෝවන් යාළුවනේ. ලෝක ඉතිහාසයේ කවදාවත් අමතක නොවන නමක් තමයි ටයිටැනික්. 1912 අප්‍රේල් මාසයේදී එංගලන්තයේ සවුත්හැම්ප්ටන් මරායෙන් මේ මහා නැව පිටත් වෙද්දී මුළු ලෝකෙම ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. මොකද ඒ කාලේ හැටියට ටයිටැනික් කියන්නේ මිනිසයා විසින් නිර්මාණය කරපු විශාලම සහ සුඛෝපභෝගීම මන්දිරයක් වගේ වස්තුවක්. හැමෝම විශ්වාස කළේ මේ නැව නොගිලෙන නැවක් කියලා. හැබැයි මේ විශ්වාසය කෑලි කෑලි වලට කැඩිලා යන්න ගත වුණේ දවස් 4ක් වැනි කෙටි කාලයක් විතරයි. අට්ලාන්ටික් සාගරයේ සීතල දියදහරාවන් නැද ඒ කළු රාත්‍රියේ ඇත්තටම මොකද වුනේ? ඔන්න අද අපි සූදානම් ඉතිහාසයේ වැරලී ගිය ඒ අමිහිරි මතකය සහ ටයිටැනික් අනතුරේ ඇත්තම කතාව ද ප්‍රොෆෙසර් තුලින් හෙළි කරන්න. 1912 අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී 11:40ට විතර නැවේ ඉදිරිපස හිටපු නාවිකයන්ට අයිස් කන්දක් දකින්න ලැබෙනවා. ඔවුන් උපරිම උත්සාහ කළා නැව හරවන්න. හැබැයි අවාසනාවකට ඒ වෙද්දීත් පමාව වෙඩි. නැවේ දකුණුපස ඒ අයිස් කන්දේ වෙදිලා මීටර් 90ක විතර දිග සිදුරක් හැදුනා. නැව නිර්මාණය කරපු ඉංජිනේරුවන් කිව්වේ ජල පිරවුම් කාමර 4ක් පිරුණත් නැව ගිලින්නේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ කාමර 5ක්ම ජලයෙන් පිරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ටයිටැනික් නැවේ අවසානය එතනදීම තීරණය වෙලයි තිබුණේ. රාත්‍රී 12 පහුවෙද්දී නැව හෙමින් මුහුදට ඇලවෙන්න පටන් ගත්තා. මිනිස්සු කලබල වුණා. හැබැයි මේ මහා නැවේ හිටපු 2200කට අධික පිරිසකට තිබුණේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් විතරයි. මේක තමයි ටයිටැනික් ඛේදවාචකයේ තියෙන ලොකුම අභාග්‍යය. පාන්දර 2:17 වෙද්දී නැවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම විසන්දි වුණා. ඒකම මුළු සාගරයම අන්ධකාරයේ ගිලී ගියා. ඒ බිහිසුණු අවස්ථාවේදී නැව මැදින් දෙකට කැඩී ගියේ එහි හිටපු 100,000 ගණනකගේ බලාපොරොත්තුත් එක්කමයි. විනාඩි කිහිපයක් ඇතුළත ලෝකයේ විශාලම නැව අට්ලාන්ටික් සාගරයේ අඩි 12500ක් ගැඹුරු පතුලට ගිලී ගියා. අනතුරෙන් දිවි බේරා ගන්න පුරුවන් වුණේ 100කට ආසන්න පිරිසකට විතරයි. 1500කට අධික පිරිසක් එදා ඒ සීතල වතුරේ ජීවිතක්ෂයටපත් වුණා. වසර 73කට පස්සේ ඒ කියන්නේ 1985 දී තමයි රොබර්ට් බැලර්ඩ් විසින් ටයිටැනික් නටබුන් මුහුදු පතුලේ තිබිලා හොයාගත්තේ. අදටත් ටයිටැනික් නටබුන් මුහුදු පතුලේ දි รา පත් වෙමින් පවතිනවා. විද්‍යාඥයන් කියන්නේ තව වසර කිහිපයකින් මේ නටබුන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි කියලා. ඉතින් ටයිටැනික් කියන්නේ හුදෙක් නැවක කතාවක් නෙවෙයි. එය මනුෂ්‍ය විශ්වාසය සහ සොභාදාමේ බලය අතර සිදු වුණු මහා සටනක සිහිවතනයක්. මේ වගේ තවත් දැනුමපිරි වීඩියෝ බලන්න අපේ The Professor channel එක subscribe කරලා තියාගන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.